සාමාන්‍යයෙන් ඔයාට ඔයාගේ බිස්නස් එකට ගැලපෙන බාකෝඩ් ලේබල් එක මොකක්ද කියලා හිතන්න. සාමාන්‍යයෙන් ඔයාට මෙන්න මේ වගේ කාරණා 5ක් ගැන සැලකිල්ලට ගන්න පුළුවන්. හිතන්න ඕනේ කාරණා වලින් පළවෙනි එක තමයි ඩේටා වොලියුම් එක. මේක ඔයා බලන්න ඕනේ ඔයාගේ ප්‍රොඩක්ට් එකට අදාළව සාමාන්‍යයෙන් මොන වගේ ඩේටා ප්‍රමාණයක්ද ඔයා තියාගන්න ප්ලෑන් කරන්න කියන එක. එතකොට ඔයාලට හිතන්න පුළුවන් ප්‍රොඩක්ට් ID එක විතරක් තියාගන්නවද එහෙම නැත්නම් තව සමහර කෝඩ්ස් වල ආව එක්ස්පයර් ඩේට් එක, බැච් නම්බර්, ලොට් නම්බර් තියාගන්න වගේ එක එක විදිහේ සිස්ටම්ස් දැන් ඔයා දන්නවා. ඉතින් ඒ හැම එකක්ම ඒව ඕන වෙනවද කියන එක ඔයාලට හිතලා බලන්න පුළුවන්. දෙවෙනි එක තමයි print කරන සර්ෆේස් එක. එතකොට මෙන්න මේ සර්ෆේස් එක මතත් ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයාගේ බිස්නස් එකට ගැලපෙන බාකෝඩ් එක මොන වගේ විදිහටද print කරන්න කියලා. උදාහරණයක් ගත්තොත් එහෙම ඔයා යකඩ වගේ ප්ලේට් එක ප්‍රින්ට් කරනවද නැත්නම් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක මොනවා හරි ප්‍රින්ට් කරනවද එහෙමත් නැත්නම් කොලයක ප්‍රින්ට් කරනවද එහෙම නැත්නම් කාඩ්බෝඩ් බොක්ස් එකක වගේ පැකේජින් එකක ප්‍රින්ට් කරනවද මේ කියන කාරණා අනුව දැන් ඔයා දන්නවා මොන වගේ බාකෝඩ් ලේබල්ද මේකට හරියන්නේ කියලා. රයිට්. ඊළඟ එක තමයි ස්කෑන් කරන එන්වයරන්මන්ට් එක. ඒකත් සෑහෙන වැදගත් ඔයා හිතන්න ඕන එක. මොකද ඔයාගේ සමහර ප්‍රොඩක්ට්ස් තියෙන්න පුළුවන් ඔයා ඩිස්ට්‍රිබියුෂන් වගේ කරනවා නම් එහෙම ඔයාගේ ප්‍රොඩක්ට් ඔය බෙල්ට් දිගේ යනවා නම් වගේ විනාඩිකට සෑහෙන හයි ස්පීඩ් යනවා ඒ වගේ බෙල්ට් ඩිලිවර් වෙනවා නම් එහෙම ඔයාට යන්න පුළුවන් එක එක ටයිප්ස් තියෙනවා. ඊට අමතරව ගත්තොත් එහෙම ඔයාගේ බිස්නස් එකේ සමහරක් වෙලාවට ඔයා මෙනු එකක් දාලා තියෙන්න පුළුවන්. ඔයා රෙස්ටොරන්ට් එකක් කරන කෙනෙක් නම් ඔයා තියෙන්න පුළුවන් සමහරක් වෙලාවට මෙනු එකක් දාලා එතකොට කස්ටමර්ට ඇවිල්ලා QR එක ස්කෑන් කරලා ඔයාගේ කෑම මෙනු එක බලන්න පුළුවන් කස්ටමර්ට. අන්න ඒ වගේ නම් ඔයාගේ රික්වයර්මන්ට් එක තියෙන ඒ වගේ වෙලාවට මොනවා එකක්ද පාවිච්චි කරන්න. මෙන්න මේ වගේ කාරණා ගැන හිතන්න පුළුවන් ඔයාට ස්කෑන් කරන එන්වයරන්මන්ට් එක කියන එක ගැන හිතුවොත්. හතරවෙනි එක තමයි ලේබල් සයිස් එක. ඔයාට හිතන්න පුළුවන් මොන වගේ ලේබල් සයිස් එකක්. ලේබල් සයිස් එකත් සෑහෙන වැදගත්. ඔයා ප්‍රොඩක්ට් එකක් පැකේජින් එකක් කරනකොට එතකොට මේක අපි ඉගෙන ගත්ත දේවල් 1 මිලිමීටර් එකක වුණත් කෝඩ්ස් හදන්න පුළුවන් විදිහේ බාකෝඩ් ටයිප්ස් තියෙනවා කියලා. ඒ වගේම ඊට වඩා ලොකුට යන්න පුළුවන් ඒවත් සෑහෙන තියෙනවා. ඉතින් ඔයා තීරණය කරන්න ඔයාගේ ප්‍රොඩක්ට් එකට අදාළව මොන වගේ ලේබල් සයිස් එකක බාකෝඩ් එකක් ඩිසයින් කරනවද කියලා. ඔයා පස්වෙනියට හිතන්න ඕන එක තමයි මොන හරි ස්පෙෂල් රික්වයර්මන්ට්ස් තියෙනවද කියන එක. උදාහරණයකට PDF RC17 වගේ ස්පෙෂල් ඒවට යන්න ඕනේද? එහෙම නැත්නම් ඔයාට ප්‍රොඩක්ට් එක්ස්පෝර්ට් කරන ලෙවල් එකේ ඔයා ඉන්න එක්කෙනෙක් නම් ග්ලෝබල් වලට යනවා නම් මොන වගේ ලේබල්ද සිලෙක්ට් කරන්න ඕනේ? අන්න ඒ වගේ ගැනත් ඔයා හිතන්න ඕනේ මේ අවස්ථාවේදී. මෙන්න මේ කාරණා පහ පදන කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එකට වැඩියෙන්ම ගැලපෙන මොන වගේ බාකෝඩ් ලේබල් එකක්ද කියලා තීරණය කරන්න.